සුබ දවසක්. ඔයා මේ එකතුලා ඉන්නේ සත්‍යා නිව් YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. අපිට සමහර අවස්ථාවලදී වෙන කෙනෙකුගේ WhatsApp එකක් අපේ ෆෝන් එකට ගන්න අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එක like කරලා ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාට මගේ අලුත් වීඩියෝ බලන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. දැන් යමු අපි වීඩියෝ එක. මුලින්ම WhatsApp open කරගන්න. දැන් ඔයා දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරන්න. දැන් ඔයා ඔතන තුන්වෙනි අතින් link device කියන එක ටච් කරන්න. දැන් මෙච්චර වෙලා setting හැදුවේ ඔයාගේ යාළුවගේ ෆෝන් එකේ කියලා හිතාගන්න. දැන් ඔයාට එයාගේ WhatsApp එක ඔයාගේ ෆෝන් එකට ගන්න ඕන නම් දැන් ඔයාගේ ෆෝන් එක Google Chrome එකට log වෙන්න. log වෙලා ඔයා ඔතන search කරන්න WhatsApp web කියලා. දැන් ඔයා ඔතන උඩ දකුණු පැත්ත කොනේ තියෙන ඩොට් තුන ක්ලික් කරන්න. ක්ලික් කරලා පල්ලෙහාට ගිහිල්ලා desktop site කියන එකට ටික් එක දාගන්න. දැන් අපි උඩ තියෙන web WhatsApp කියන එක ටච් කරන්න. දැන් ඔතනින් QR එකක් එවි. ඒ QR එක ස්කෑන් කරන්න ඕන ඔයාගේ යාළුවාගේ ෆෝන් එකේ. හරි එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා කොණ්ඩම සුබ දවසක්.